Yes, we do have Captain Dashun Shanaka to ready to take your questions. Who wants to go first? Andrew, you want to go first? Yes, go ahead. දසුන් ගේ තරංගාවලිය 0.3න් පෙරදුනා. එතනින් මෙතනට ලොකු වෙනසක් කරන්න අවශ්‍යතාවය තියෙනවනේ මොකක්ද ඒ වෙනස? මම හිතන්නේ අපි 3.0ක් විදිහට පෙරදුනාට අවස්ථාවක් තිබ්බා අපිට දෙවන තරඟය ජයග්‍රහණය කරන්න. නමුත් මම හිතන්නේ මම සෑහීමකටපත් වුනේ නැත්තේ අවසන් තරඟයේ ප්‍රතිඵලයත් එක්ක තමයි අනිත් දෙකේ අපි කම්පීට් කරා. නමුත් මම දන්නවා කම්පීට් කරා කියන එක නිදහසට කරුණක් නෙවෙයි කියන එක. ඉතින් මම හිතන්නේ මේ තරඟාවලියට එද්දී සියලු දෙනාම මහින්ද ක්‍රීඩකයෝ හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමක ඉන්නවා. ගොඩක් අයට එක එක නිගල්ස් තිබ්බා. ඉතින් මම දන්නවා ඒවා ආයෙමත් කියන්න ඕන දේවල් නෙමෙයි මෙතන. නමුත් වැදගත් වෙන්නේ මේකේ වටිනාකම දැනගෙන ඒකට හොඳින් ක්‍රීඩා කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද හැමෝටම ගෝල් එකක් තියෙනවා රටේ ක්‍රීඩා කරන වර්ල්ඩ් කප් එකක් හින්දා හොඳට කරන්න, හොඳ ටූර්නමන්ට් එකක් ගහන්න. ඉතින් මම හිතනවා මේ ඉදිරියේ පැවැත්වෙන අයර්ලන්ත තරඟය පළවෙනි තරඟය ඉතාමත් වැදගත් කියලා ඒ මොමන්ටම් එක ඉස්සරහට සෙට් කරන්න. ඉතින් ක්‍රීඩකයෝ සියලු දෙනාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා හොඳින් ක්‍රීඩා කරන්න. මම හිතනවා හොඳ තරඟයක් හෙට ලබා දෙයි කියලා. දසුන් හෙට තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම ගැන අයිඩියා එකක් තියෙනවද? කණ්ඩායම් සංයුතිය සහ පිටිකරන ලයිස්තුවේ මොන වෙනස්කම් වලද සිදු කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? වෙනස්කම් තියෙයි. ඇත්තටම මේ වෙලාවෙත් සිලෙක්ටර් මැද්දේ ඉන්නවා කෝචින් ස්ටාෆ් එක එක්ක කතා කර මම හිතන්නේ තව පොඩි වෙලාවකින් ඒක ඩිසයිඩ් කරයි මොකද්ද ගහන කම්බිනේෂන් එක කියලා. ගොඩාක් ලොකු වෙනස්කම් නැහැ. නමුත් ප්ලේසස් දෙකක් එහෙටම හිට වෙන්න පුළුවන්. දසුන් අපි T20 බැටිං පර්ෆෝමන්ස් එක ගත්තම ටොප් ඕඩර්ස් ගොඩක් වෙලාවට රන්ස් ගන්නවා ඉක්මනින්. ඒකට අපිට ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ මිඩල් ඕඩර් විදියට තමයි. මිඩල් ඕඩර් එකේ අපි අන්තිම අවුරුදු දෙකකින් බැලුවොත් ගොඩාක් වෙලාවට අපි රන්ස් ගන්න ස්ට්‍රගල් වෙනවා 7 to 15 overs. ඒ ගැන ටීම් එකේ හිතලා කතා කරාද මොනවද අදන්න තියෙන්නේ එතන මිඩල් ඕඩර් එකේ? ඇත්තටම මේක දිගටම තිබු ප්‍රශ්නයක්. ඉතින් මම හිතන්නේ තනතිරු ගැන ගොඩාක් ලොකු ප්‍රශ්න තිබ්බා. ඉතින් මම දන්නවා මිඩල් ඕඩර් එක හොඳට පර්ෆෝම් කරේ නැහැ කියන එක. නමුත් ඔයාලා මරන් බැලුවොතින් ඇයි මේ දේ වෙලා තියෙන්නේ කියලා අපි ගැහුවේ මොන වගේ පිචර්ස් වලද කියලා ඕගලන්ටම අයිඩියක් එනවා. ඇයි ස්ට්‍රයික් රේට් එක ලෝ වෙලා තියෙන්නේ? ඇයි මේ විකට් යන්නේ කියන එක. මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකෙදී ICC එකෙන් දීලා තියෙනවා මිලිමීටර් ප්‍රමාණයක් ග්‍රාස් එකක් තියන්න ඕන කියලා. එතකොට ඔය කියන ස්ට්‍රයික් රේට් එතකොට විකට් යන එක මම හිතන්නේ ගොඩක් දුරට වෙනස් වෙයි කියන තැන මම ඉන්නවා. මොකද ඉන්ඩිවිජුවලි මම කැමති මට හොඳ ට්‍රැක් එකක් හම්බ වෙනවා නම් මොකද මගේ ස්ට්‍රයික් ඇබිලිටි එක පෙන්වන්න මට අවස්ථාව හම්බෙන්නේ නැහැ කැපෙන විකට් වල. ඉතින් මේක ගොඩක් දෙනෙක් මාව නෙගටිව් විදියට දකින්න හේතුවක් කරගන්නවා. නමුත් මොකද මගේ ටැලන්ට් එක පෙන්වන්න මට කියන්නේ ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ විකට්ස් කොච්චර හොඳද කියන ඕගලන්ට තේරෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්දියාව මේ ලකුණු ගහනවා. ඇයි ලංකාවට මේ ගහ ගන්න බෑ කියලා. ඒක totally depends on the condition. ඉතින් මම හිතනවා මේ වර්ල්ඩ් කප් එකේදී නම්බර්ස් ගොඩක් වෙනස් වෙයි. එතකොට ඕගොල්ලන්ටම ඇසෙස්මන්ට් එකක් කරන්න පුළුවන් ඒ වර්ල්ඩ් කප් එකේ නම්බර්ස් මොනවද? ඊට කලින් තිබ්බ නම්බර්ස් මොනවද කියන එක. ඉතින් මේක හොඳ ටූර්නමන්ට් එකක් වෙයි කියලා හිතනවා අපේ පිටිකරුවන්ට. දසුන් 2014 අපි T20 World Cup එක ගත්තට පස්සේ තාමත් අපිට සෙමි ෆයිනල් එකක් ප්ලේ කරන්න බැරි වෙලා තියෙනවා T20 World Cup එක. කැප්ටන් විදිහට එක්ස්ට්‍රා ප්‍රෙෂර් එකක්ද මේක ඒ හිස්ටරි එකත් එක්ක බලනකොට කොහොමද ප්ලෑන් එක? මම හිතන්නේ කැප්ටන්ට වැඩිය ටීම් එකේ හැම දිනාටම මේක ප්‍රෙෂර් එකක්. මොකද ප්‍රෙෂර් එකකට වැඩිය ඇත්තටම මේ වර්ල්ඩ් කප් එක වෙද්දී මම කලිනුත් සඳහන් කරා අපි හොයන එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ටික ඉන්නවා අපිත් එක්ක. ඉතින් මේක හැමෝගෙම වගකීමක් හොඳට ක්‍රීඩා කරලා සෙමි ෆයිනල් එකට අරන් යන එක. ඉතින් අර කැප්ටන් විදියට මට ගොඩක් හොඳ ඩිසිෂන්ස් ගන්න තමා පුළුවන්. ඒකට තමයි මම ඉන්නේ. සිලෙක්ටර්ස්ලා එක්ක කතා කරලා සීනියර් ප්ලේයර්ස්ලා එක්ක කතා කරලා ඉතින් මම මගේ උපරිම දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ුත් ඒ හා සමානව දායකත්වයක් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දසුන් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ ජය අපේක්ෂාවෙන් ඉන්නේ පිපාසයෙන් ඉන්නේ. මොකද්ද කියන්න තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට සහ මොකද්ද ඊට තරඟයේදී ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ? ඇත්තටම ප්‍රේක්ෂකයෝ ගත්තොත් හැම රටකම ඉන්න ප්‍රේක්ෂකයෝ ඒගොල්ලෝ හැමෝම බලාපොරොත්තු වෙන ජයග්‍රහණය කරන එක. ඉතින් ඇත්තටම අපි හොඳින් ක්‍රීඩා නොකරන අවස්ථාවල අපි කියන්න ඕනේ අපි හොඳින් ක්‍රීඩා කරේ නැහැ කියලා. නමුත්
මම සඳහන් කරා මෙම තරංගාල ඉතාමත් වැදගත් ක්‍රීඩකයෝ විදියට අපි හොඳින් ක්‍රීඩා කරන්න ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය අවශ්‍යයි කියන දේ තමයි කියන්න තියෙන්නේ. Lahiru, yeah, you can ask. දසුන් දැන් ලසිත් මාලිංගාපව එක්කලා තියෙනවා ටීම් එකත් එක්ක. ඒ වගේ මොන වගේ ඉම්පැක්ට් එකක්ද ෆාස්ට් බෝලර්ස්ලට එයාගෙන් හම්බෙන්න ඇඩ්වයිස් කොහොමද? ඒ වගේම මේ ඉෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. කොහොමද එයාවත් මුහුණ මේ ඔයගලන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ? ලසිත් මාලිංග ඇත්තටම කියන්නේ එයාගේ ප්ලෑනින් ඉතාමත් හොඳයි. ඉතින් එක්සිකියුෂන් එක දෙන්නේ බෝලර්ස්ලා අතේ. අර ප්ලෑනින් පැත්ත ඉතාම වැදගත් වෙන T20 තරඟ ක්‍රීඩා කරන්න. ඉතින් ඒ අත්දැකීම් ඉතාමත් වැදගත්. හුවින් එක ගොඩක් ලොකු පොසිටිව් දෙයක්. කියන්න ඕනේ අපිට ඔප්ෂන් ගොඩක් තිබ්බා ප්‍රමෝද් ඉෂාන් මාලිංග ඉන්ජරි එකත් එක්ක. ඇත්තටම ඔහු අහිමිවීම ලොකු පාඩුවක්. මොකද ඔහුට පේසස් තුනම බෝල් කරන්න පුළුවන්. මොකද අන්තිම තරඟයේත් ඔහු පළවෙනි ඕවර් දෙක ඇතුළත තමයි ඉන්ජර්ඩ් උනේ. ඔහු පෙන්නු අලුත් බෝල්නුත් එයාට ඒ කන්ට්‍රෝල් එක තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ මේක ලොකු ඩිස්කෂන් එකක් තිබ්බා කාවද මෙතනට ගේන්න ඕන කියලා. මොකද නුවන් තුෂාර ක්‍රීඩා කරා හොඳින් මෑත කාලේ බින්ඩර් ෆර්නෑන්ඩෝ. ඉතින් ගොඩක් අය ක්‍රීඩා කරා. නමුත් අවසානයේ එක්ස්පීරියන්ස් එක තියෙන ප්‍රමෝද් මදුෂාන්ට කන්ට්‍රෝල් එක තියෙන. ඉතින් කට්ටිය ඩිසයිඩ් කරා ප්‍රමෝද්ද ගේන්න. මම හිතනවා ඒක පොසිටිව් වෙයි කියලා. Dasun, you said earlier that Sri Lanka play on in this tournament you'll see higher scores because the pitches will be better. But usually Sri Lanka play on more difficult pitches. Why is that? What is the reason for when the standard is to play on better batting pitches in international cricket? What is the reason that you think that Sri Lanka play on spinning tracks usually? See, recently I appointed as the captain, so I had no clue what was the plan before. So in my opinion, I would like to play in flat tracks. Yes, we got some good spinners in our side. At the same time, other teams also have got quality spinners. So I see giving 50-50 wickets will help in future. So yeah, in my opinion, I would like to bat on flat tracks. දසුන් ඉස්සලම සුප්පත්නවා ඉස්සරහට එන තරඟවලට. මං හිතන්නේ මේ වගේ ලොකු ටූර්නමන්ට් එකකට යනකොට කණ්ඩායම ටිකක් ප්‍රෙෂර් වෙලා යන්නේ. ඒ වගේම නායකයා ගැන ලොකු විශ්වාසයකින් යන්නේ. එතකොට ඔයා කණ්ඩායමේ නායකයා විදියට ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ටූර්නමන්ට් එකට යනකොට මොනවද දකින්නේ ස්ට්‍රෙන්ත්? ස්ට්‍රෙන්ත් එක ගත්තොත් මම හිතනවා අපි හොඳ බැලන්ස් එකක් තියෙනවා. මොකද පන්දු යැවීම අතින් ගත්තත් පන්දුවට පහර දීම අතින් ගත්තත් වෙන ටූර්නමන්ට්ස් වලට යනවට වැඩිය හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මට. මොකද ෆාස්ට් බෝලර්ස්ලා දෙන්න හොඳටම බෝල් කරනවා මේ වෙලේ. අපි දන්න වනිදු මහේෂ් ඉන්නවා, ඒ වගේ බෙල්ලාලගේ ඉන්නවා බෝලින් ලයින් අප් එකේ. බැට්ස්මන්ලා ටික ගත්තාම පැතුම්ගේ දායකත්වය ඉතාමත් වැදගත්. කුසල් මෙන්ඩිස්, කමිල් හරි, කුසල් ජනිත් හරි. ඒ දෙන්න සෙල්ලම් කරනවා. ඒ වගේම චරිත්, කමිදු මෙන්ඩිස් මේගොල්ලෝ දිගින් දිගටම හොඳට ක්‍රීඩා කරපු කට්ටිය. ලෝකේ වටේ ගිහිල්ලා ලීග්ස් ක්‍රීඩා කරා. ඉතින් ඒ අත්දැකීම් තියෙනවා. ඉතින් මම හිතන හොඳ බැලන්ස් එකක් තියෙනවා මේ වෙද්දී. ඉතින් මට කැප්ටන් කෙනෙක් විදියට මගේ රෝල් එක හොඳට කරන්න පුළුවන්. ඒක මාර ඉම්පෝටන්ට්. මොකද ෆිනිෂර් කෙනෙක් විදියට දැන් මේ ටූර්නමන්ට් එකේ හොඳ විකට්ස් හම්බ වෙනවා. ඉතින් මගේ ස්ට්‍රයිකින් ඇබිලිටි එක යූස් කරන්න ඕනේ. මගේ පන්දු යැවීම. ඉතින් මටත් ලොකු දෙයක් කරන්න තියෙනවා මේ වර්ල්ඩ් කප් එකේදී. ඉතින් බලාපොරොත්තු වෙනවා මම හොඳ දක්ෂතා පෙන්වන්න මේ තරඟවලදී. Last two questions you can ask. You what? දසුන් මේ ඔබ කලින් උත්තර දුන්නා. ඒකට එකතු කිරීමක් මේ කරන්නේ. කණ්ඩායම් නායක වශයෙන් ඔබ විශ්වාස කරනවද කණ්ඩායම් තුළ යම්කිසි වෙනසක් වෙන්න ඕන කියලා? ඒ වගේම අර අවසන් තරඟයේදී ජනතාවගෙන් ලැබූ ප්‍රතිචාරය යම්කිසි තාක් දුරට කණ්ඩායමට පිළිනකව ගෙන දෙනවද නැත්නම් හොඳ මානසිකත්වයෙන් සිටිනවද? වෙනසක් කියන්නේ ලොකු වෙනස්කම් කරන්න අමාරුයි. මොකද වෙනස්කම් ඔක්කොම අත්හදා බැලුවා පහුගිය තරඟාවල කීපෙදීම. මම හිතන්නේ ලොකු දේවල් කරන්න පුළුවන් කියලා. තියෙන්නේ අපි ක්‍රීඩකයෝ විදියට ලොකු දේවල් කරන්න තමයි. ප්‍රේක්ෂක ප්‍රතිකාර හැම වෙලේම තියෙනවා. ඒක අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි. නමුත් ඒකෙන් අපි බූස්ට් එකක් බලාපොරොත්තු එළිය කියන්නේ මැච් එක අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා ප්‍රේක්ෂකයෝ අපිට සපෝට් කරයි කියලා. ඉතින් එහාට එළිය වෙන දේවල් ගැන අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. ඒක ගැන හිතලා තේරෙන මොකුත් නැහැ. මම හිතන්නේ ඒකෙන් වෙන්නේ අර එළියේ ඉන්න මිනිස්සුන්ව පොඩ්ඩක් කුලප්පු කරන එක තමයි.
ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම මත හදන්න හදනවා. ඒ වුණාට කණ්ඩායමේ තත්ත්වය සාමකාමී හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. දසුන් කණ්ඩායමේ සෙසු සමාජිකයන් අනිත් ප්ලේයර්ස්ලාගෙන් ඔයාගේ නායකත්වයට ඔයා මේ වැඩේ කරන් යන ලැබෙන සහයෝගය ගැන ඔයා සතුටු වෙනවද? මොකද්ද කොහොමද දකින්නේ ඒක? මේකයි මට සහයෝගය දෙනවට වැඩිය ඔයාම අරන් බලන්න මේකේ කැප්ටන්ලා කී දෙනෙක් ඉන්නවද? මම හිතන්නේ හැම වෙලේම අපි පන්දු අතර ගත්තාම කැප්ටන් කෙනෙක් විදියට හිතන්න ඕනේ. බැට් කරද්දි කැප්ටන් කෙනෙක් විදියට හිතන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. මොකද කැප්ටන්ලම 5-6 දෙනෙක් ඉන්නවා කණ්ඩායම ඇතුලේ. ඉතින් මට සහයෝගය දක්වන එකවත් ඔයාට කාටවත් සහයෝගය දක්වන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අවසානයේ රට දිනවන එක. සහයෝගය කියන එක මම හිතන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. අපි ඔක්කොම යන්නේ එක ගෝල් එක කරන අපි හැමෝගේම වගකීමක් තියෙනවා රට දිනවන්න වැඩ කරන්න. දසුන් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකෙක් පැඩි ඇප්ටන් ඇවිල්ලා සෙෂන්ස් කීපයක් ටීම් එකත් එක්ක විශේෂයෙන්ම කණ්ඩායමේ මානසිකත්වයේ ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සැසි කීපයක් අපයත්ව කියලා තොරතුරක් තිබෙනවා. කොහොමද ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය සහ කණ්ඩායම මානසිකත්වයේ ඉහළට ගෙල්ලා මේ ලෝක කුසලානේදී ලංකාවේ ක්‍රීඩා කරන තරඟාවලියක් ප්‍රේක්ෂකයෝ හැමෝම බලන් ඉන්නවා. මිලියන 22කට වැඩි අපේ ජනතාව බලන් ඉන්නවා මේ තරඟාවලිය අපේ කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරાવી කියලා විශ්වාසයෙන්. ඔයා නායකයා විදියට ඒ ලැබුණු මානසිකත්වයේ ඉහළ දැමීමට ලැබුණු දායකත්වය සහ මේ තරඟාවලිය ගැන මොකක්ද කියන්නේ? ඔව් ඇත්තටම හොඳ සහයෝගයක් පැඩි ඇප්ටන් පැමිණීම විශේෂයෙන් කියන්න ඕනේ හැම වෙලේම සුබවාදීව දකින්න හැම දෙයක්ම සුබවාදීව දකින්න අපිට කියලා දුන්නා. ඉතින් ඒක කියන්න දෙන්න ඕනම තැනකදී අපි සුබවාදී දේ දකින්න ඕනේ. හැම වෙලේම අපි නෙගටිව් දේවල් ඔලුවට දාගත්තොත් වෙන්නේ අපි නෙගටිව් මයින්ඩ්සෙට් එකෙන් ගේම් එකට යන එක. ඉතින් හැම දෙයකම පොසිටිව් දේ අරගෙන ඉස්සරහට යන එකයි වැදගත් වෙන්නේ. ඉතින් අපිට ඔහු සෙෂන්ස් 2-3ක් කරා. ඉතින් ඒක ඉතාමත් වැදගත් දෙයක් කියලා හිතනවා හැම ප්ලේ කෙනෙක්ටම. Thank you very much.